සමා වෙන්න ඕන. මට අනිත් සමා වෙන්න ඕන. මට අනිත් කට්ටිය වෙනන් වැරුණා. මෙන්න දුමින්ද. තුනේ කණුවෙන් දුමින්ද. වාහනේ රියදුල්ල සාවත් බැලම් වැඩ. බැලම් වැඩ. පේනවනේ බුද් දාලා. උදේ ඉඳලාම ලින්ක් හින්න සපෝට් එකක් දුන්න සෑහෙන්න. අපි යම් බලන්න ඉතුරු කට්ටිය. අපි කට්ටිය 28 දෙනෙක් ආවා. අපි කට්ටිය 28ක් ඇවිල්ලා ඉන්නේ. මෙන්න අපේ ඔක්ක උපුල් අයියා. මෙයා තමයි ඔක්කොම අපි කට්ටිය එකතු කරේ. මේ අක්කාගේ නම දන්නේ නැහැ මම. මේ අක්කා බෝතලාවේ. මේ අක්කා සෑහෙන කියන දෙයක් නැහැ. වචනෙන් කියන දෙයක් නැහැ. ඒ කියන්නේ පේනවනේ. මෙන්න මේ මට පේනවනේ. මෙන්න කුමාර අයියා. කුමාර අයියා. ඊයේ රාත්‍රී 12 වෙනකන් තැහැරලා ඉඳලා අදත් ඒ වගේම තමයි ඉතින්. මේ රංගගේ අක්කා. ඒ රංගගේ අක්කා. ඒ රංගගේ අක්කත් එහෙම තමයි මේ අයියා. නම දන්නේ නැහැ මම. මෙන්න අපේ සුමනහමදගේ අයියා නේද? සුමනහමදගේ අයියා මේ. මේ ග්‍රාමසේක මිස්ස මේ. පුල් සපෝට් එකක් දුන්නා මාර කැපවීමක් දෙනවා. මට ඇඟේ මාර සපෝට් එකක් දෙන්නේ. මොකද මම දැක්ක ග්‍රාමසේක මිස් කෙනෙක් වශයෙන් මේ වැඩ කරන දැක්කමයි. ඇත්තටම දැක්කමයි. ඈ? ඔව් දැන් හරිද? දැන් අපිට තව ගොඩක් වැඩ තියෙනවා. තව ගොඩක් වැඩ තියෙනවා. හරිද? මේ අර සමන් මේ සමන් මාත්‍ය මෙයා තමයි සමන්. ජයබීම සමන්කුත් මෙයා තමයි ආයේ. තනිකර භාගයක් අර මෙයාගේ පිට දායි ඔක්කොම දින්. හරි? එහෙනම් තව කට්ටිය නරේ ගියා. ලින්කින් ඉන්නෝ. තව 8 දෙනෙක් විතර ගිහිල්ලා. කවුද අතුල ගොඩක් කට්ටිය එහි කියන්නේ. කරුණේ මාමා. කන්නේ කරුණේ මාමා නැව කරුණේ මාමා. හරි? නිකන් නෙමෙයි. ඒ කට්ටිය සෑහෙන ඇත්තම මේ බලන්න දැන් අපි මේකට මේ පෙරපාසල පුටු ටිකක් ඩිස්බංගු ටිකක් ඒවා අපි අරන් දෙනවා. මේ විදේශෙන් ගියා එලංගම මට කන්න ඕනේ කොහොමද? ලබන මාසේ 5 වගේ වෙනකොට අපි ඔක්කොම මේකේ අංග සම්පූර්ණ පුටු ඩෙස් අරන් දාලා උපුල් අයියා අනුග්‍රහයෙන් ඒ ටික කරනවා. මේ ග්‍රාමසේක මිනිස්සු අනිවාර්ය සපෝට් එකක් දෙනවා අපිට. හරි? එහෙනම් හැමෝටම උදව් කරන්න පුළුවන් කෙනෙක් උදව් කරන ජය වේවා.